Hi guys, ඔයාලා අදත් එකතු වෙන්නේ තරුෂාංශන YouTube channel එක වෙතින් කියන වීඩියෝ එකක් එක්ක. මේ මගේ ජීවිතේ පළවෙනි වතාවට ගහන ඒ කියන්නේ YouTube එකට දාන්න ගහන පළවෙනි හොල්මන් ගේම් එක. මේ තියෙන්නේ ග්‍රැනි ඔයගොල්ලන්ට පේනවා ඇති. බලමු ඉතින් අද ප්ලේ කරලා දිනන්න පුළුවන් ඒද බැරි වෙයිද කියලා. අපි ප්ලේ බලමු. මේ මොකද මේ ඔලිග බැජ් එකක් කරාම එකක් තියෙනවා උඹට පේනවා ඇති. බම්පා oh my god. ඒ කියන්නේ මං ග්‍රැනි ගහලා තියෙනවා ඒත් හැබැයි දිනලා නෑ. මට පොඩ්ඩක් බයයි මේක ගන්න. ඒ කියන්නේ හව් වෙලා ඉතින් හව් වෙද්දි පොඩි බයක් කියන එක ඇඟට හිරේ වැටෙන. මම ඉතින් මං හිතන් ඉන්නේ දැන් ග්‍රැනි වල මොකක්ද ඒ කියන්නේ අම්මට මතක නෑ. ඒ වගේ ඉතින් මම තියුවා අයියේ හැක් කරලා යනවා මම හිතාගෙන ඉන්නේ. පොඩ්ඩක් ඒ පොඩ්ඩක් නරංගන්නේ නෙවෙයි. ඔයගොල්ලෝ යකාමෑන්ගේ වීඩියෝ බලලා ඇති. ඉතින් යකාමෑන් කියන්නේ මගේ අයියා නෙමෙයි. මට එච්චර වීඩියෝ ගන්න හැකියාවක් තියෙනවද දන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ වැඩි බලන්නෙත් නැහැ. මට ඉතින් කට්ටිය නම් මම කියනවා ඉතින් ඔයාලට සබ්ලත් නෑ වීඩියෝ අර ගොඩක් දාලා තියෙනවා. ඒත් ඔයාලට සබ්ලා නෑ ලයික් විතරයි තියෙන්නේ. මොනවා කරන්නද ඉතින් මා මෙලෙසේ ජීවිතේ මාන් නම් ඉතින් ආස කවදා හරි සිල්වර් බටන් එක ගන්න තමයි. ඔන්න දැන් ගේම් එකකට ආවා. අනේ යාළුවනේ මේ වීඩියෝ එකවත් බලලා මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. හිත හැදෙන්න හරි. මේ වාරේ ජරාවනේ ඩුම් සාරේ කපානවා පිටියලේට වැතුනේ ගොනාට හුරුදක් කරමේ කරත්තේ. කොටගෙන මගේ ජීවිතේ උඩ යන කාගෙන ගියත් රට බලන් ඉන්නේ වැරණ කරංගපාන කඩේ දෙක කන්නට වන්නේ අල්ලේ තියන් අපි කියනවනේ හෙට තියගෙන හැම එක අතතුරින් ගානෙට කාලේ වදගෙන හොලේ හිත ජාමෙට පෝරගේ අතලක තියන් අපි සාදෙට 16ක් වෙන්නේ පණුන්ගේ කතාව කරවට්ටම් හින්දන්නේ මමත් කරගත්තේ ඇස් දෙක තිස්සේ මම දැක්කේ මගේ ඊනෙට මාවත නැතේ උනත පීන්නේ බං අස්සට අරගෙන වට්ටල් ළඟ අද්දක දන්නවා කැවකට ඕන දෙයකට ගැලපුණේ මට ඉන්න ඕන අරිතන කනට වදන්නේ මම ලෝකෙට කියන රඟේ අපේ ආච්චියටවත් ඒකට ගිහිල්ලා කොහෙන් එයිද අස්සට අරගෙන වට්ටල් ළඟ අද්දක දන්නවා කැවකට ඕන දෙයකට ගැලපුණේ මට ඉන්න ඕන අරිතන කනට වදන්නේ මම ලෝකෙට කියන රඟේ ග්‍රැනි පොඩි කියලා තියෙන ඉන්නවද මම ගහලා ඒ කියන්නේ මම ගහලත් නෙමෙයි එකපාරක් ගැහුවා මම මේකට ගිහලා මම ෂොට් එකකින් දුණු වලුනේ ඔක්කොගෙම ගැහුවා ඊට පස්සේ කොණ්ඩේ කපලා මෙහෙට කරා 3 තැනකින් කැපුවා ඊට පස්සේ තමයි තට්ටේ බැදුනේ ඊට පස්සේ ඉතින් ග්‍රැනි බෝල්ලක් කරා මට කෙලින්නා තමයි මේ ගේම් එක හැදුනේ ඕකට තාම දන්නේ නැහැ නේ ඉතින් ඒක මගේ හැදුනේ කියලා යකාමෑන්ගේ මල්ලේ වගේ තමයි ඉතින් යකාමෑන් මගේ කො බකලේ යන්නේ ඉතින් මත්තුන මීවිත අද මගේ ළඟ රත්තුන මතකයන් කිච්චෙන වෙලාවට හිතවල සමහර මගේ ගැන තිබු විස්තර කොහොමද අත්තුන හැමදේම ග්‍රැනි ඩාන්ස් ජීවිත අන්තිම අංගලවත් ඉවසුම් නැති මට තප්පර ගානකට වතුමලගේ බොරු අදහස් මම අහන්නේ නෑ තාම ඔකසට ගිය ඔක්කොම හීන ටික සින්න ඕනේ කොලේට මටම පේනමානේ දැන්තට හය අරගෙන මම ආයේ එන කොට හදන්නේ දුවි අපායේ තනිකම වගේ තෙටිය නැති ඔළුවේ අවසන් දකින්න ඉවර කරා අපි ග්‍රැනි ඩාන්ස් මම ඔයාලට මැජික් එකක් වගේ පෙන්නන්නම් අස්සට අරගෙන වට්ටල් ළඟ අද්දක දන්නවා කැවකට ඕන දෙයකට ගැලපුණේ මට ඉන්න ඕන අරිතන කනට වදන්නේ මම ලෝකෙට තියෙන රඟේ කටුකාගෙන ජීවිතේ නැගිට 500 වෙන එපකාගේ කවුරුවත් මට වැරදුණු තාමට හිටියම කාලයක් විඳතුක හිතේ කරා හදවත මගේ හීන පොති බෙදප ගිය මගේ පාරේ මාව දකින
වෙනකන් විඩ බරතෙන්ට සංකේතේ ඕන මතු විද අද නාඩි වැටෙනකන් කරුමෙන් බැට කෑවා පොලිසිය වගේ ඉදි මම දිව්වා යේ තේරුනේ පස්සේ හින්දා දයි වේලියෝ පිටුවල තිත මම තිබා නොදකෙනි පැති දැක්කා හංගල ලෝකෙට බුර්තිස්නය දුන්නා වදසර වැඩි මන්දා බලගෙන යාළු සෙල්ලම මගේ ඇති හින්දා සක්කර වට්ටක් හින්දා නෑ මමත් කරගත්තේ ඇස් දෙක තිස්සෙම රෑම දැක්කේ මගේ නැට මාවත නැතර නැතේ උනත් අපි ඉන්නේ බං පාඩුවේ හිත අස්සර අරගෙන වත්තල් ළඟ අත්තක දන්නවා කෑවකට ඕන දෙයකට ගැළපුරේ මට ඉන්න ඕන හරි තැන කනට වද්දන් ගන්නේ මම ලෝකෙට ගණි තාම බග්ගලා දන්නේ නැහැ ඉතින් යාළුවනේ මම මේක වැඩි වෙලා තියාගෙන ඉන්නේ යාළුවනේ මම විනාඩි 10ක් වගේ තියාගන්නේ මම මේ වීඩියෝ එකට views උඩරිම 55 පෙන්නොත් මම අලුතෙන් තවත් වීඩියෝ එකක් ගේනවා යාළුවනේ උඩගෙන මගේ ජීවිතේ උඩ යන කාගෙන ගිය අතරට බලන් ඉන්නේ වෙන්න කරංග පානුන්ගේ කඩේ දියන් දෙව දෙක නටවන්නේ අල්ලේ තියන් අපි කියනවනේ තියාගන්න මේක අතතුලේ ගානෙට කාගේවත් ළඟ නැහැ හොදේ හිත ජාමෙට පෝරගේ අතලා ඩොග් සවුන්ඩ් එකක් එන දුවඩ ගණන් ගන්න එපා තාම ග්‍රැනි නේ ග්‍රැනි බග්ගලා හරි අක්කලා හරි උගේ අක්ක පැනලාද කොහෙද අලු සවුන්ඩ් ග්‍රැනි නම් බග්ගලා හරි අක්කලා හරි මම චුට්ටුට පැත්තට ගිහලා කොහෙද දන්නේ ස්විච් ඒ කියන්නේ අපි රිමෝට් එක ගත්තා හරිත් මම බග්ගලා දහක් කියලා දන්නේ අපි මේ හරි පොඩ දැන් බිම දාලා බලමු මං හිතන විදිහට යාළුවනේ අරු තාම බග් වෙලා හවු වෙයිද මාව නෑනේ ගම්මිනි ස්ප්‍රේ මත්තුන මේ විත අද මගේ ළඟ රත්තුන මතකයන් කිච්චෙන වෙලාවට හිතවල සමහර මගේ ගැන තාලෝනේ කොහොද අත්තුන හැමදෙම තිත්ත මූණ තැන්වල ජීවිත අන්තිම ඉවසුම් නැති මට තප්පර ගානකට වතුබලගේ බොරු අදහස්නම අහන්නේ නැත උකසට ගිය ඔක්කොම හීන ටික සින්න ඕනේ කොල්ලේට මටම පේනමානේ දැතට හය අරගෙන මම ආයේ එන ගොඩ හදන්නේ දූලි අපායේ තනිකම වගේ තොටිය නැති ඔළුවේ අවසානේ දකින්නේ මටම ලියපු බෑනේ හදවත ඉරිතරලා වගේ කතර වතුර හොයන මුව මමඩු සාගරේ කරවට්ටක් මුට්ටා මෙතර ලින්ද අම්මා ලින්දියර කෑල්ල තියෙන ඕලට පේනවා ඇති බලමු අපි මෙතන ස්විච් එක ගිහිල්ලා හුටා දාලා සුට්ටක් ඕවර් පොඩ ගණන් ගන්න එපා සද්ද බද්ද එහෙනෙම ඇති සද්ද බද්ද අතරේ මම වීඩියෝ ඔයගොල්ලන්ට ඉතින් ගෙනාවා ඇති යාන්ත ස්ප්‍රේ එක ගත්තා තල්ලු කරමු මේ තෙඩියාව මොකටද ගන්නෙ උඩට අපට සිරි ඕ මයි ගොඩ් මේ ග්‍රැනි තාම ඇවිලත් දන්නේ නේ නෑ යාළුවනේ තාම අරෝ බක්කරාමත් ඉතින් පාළුයි වගේ අපි ලෝකෙට නවක මෙතුකුවගේ කකුලට වේදනාශික ජීවිතය අද මං අඳුරම කාලෙක ආමග පිරලම කටුවගේ ආයක කනවටි දාගෙන අත පිටි යාළු පණ දෙන්න වගේ දඟලන මෙරදී මනු කලවයි ස්ටාර් මනයි කමනල් පටවන්නේ නඩු පිටි පදින්නේ දුවඩුවේ හිටියට වඩුව මනාද මරාණ යන්නේ පඩියරාන සමාජ විලාම දෙන්නෝගේ කඩාන පපු මැදි කියානේ එන මගේම තාලෙක බලන්න ග්‍රැනේඩ් නැතුව පාළුයි වගේ යන්නේ ඇත්තටම අපි ග්‍රැනේඩ් අර කරපු එක හරිනේ උට තව පොඩ්ඩ ස්ප්‍රේ ටිකක්කුත් ගහලා එන්න ඕන
එතකොට උට තවත් හොඳයි. බලමු මෙතන මොනවද තියෙන්නේ. කාකේ එකක් තියෙනවා. ඒතරම අපිට මුකුත්ම නැහැ මට. හොඳයි. සුන්දරයි කියලා පොඩ දුන්නා ඉතින් ස්ප්‍රේ එක පවුනේ. අපේ ග්‍රැනිට් මොනවා නැත තම්මට සිරි. කොමඩු ගෙඩියක් තියෙනවා. ස්ප්‍රේ එක පැත්තකින් දාලා ඉතින් අපි කොමඩු ගෙඩිය අරන් යන් අම්මට සිරි. කපා ගන්න මුගේ බෙල්ල ගහගමු අපි. ඒ දොර ඇරුන්නේ නැහැ. අපි යන් කකුල් තෑනේ. මෙතනට ග්‍රීන් बताम बाग दबा පොඩ්ඩක් සද්ද වැඩි දැහෙන ඇති ඉතින් ඕගොල්ලන්ට ගණන් ගන්න එපා. උන්ගේ සද්ද වද්ද අයියෝ කෑ ගහනවානේ. ඕගොල්ලන්ට මේ සින්දු හෙනවත් දැන සකරට හින්ද නැත. බලන්න. මාලික අතලෙට ගහන යනවා. ඕගොල්ලන්ට තව අතලෙක් දෙන්නද? මෙතනින් වැටෙන්නද? මට වැටෙන්නත් හිත නෑ. කොහොමද මේ වල? මෙතන යද්දි මේක වටම අඩෝ බ්‍රදර් මොකේ කරන්නේ අතර? තාම හැග්ලෝ. අපේ තකන් අර නාකිය අච්චි පොඩ්ඩ නිදහස් කරලෙන් පවුනේ. පොඩ්ඩක් ගණන් ගන්න එපා පිස්සියෝ ටිකක් කෑ ගහනවා ඇති. මෙන්න මේ ආච්චි බිම දිගේ බඩ ගන්නවා. අනේ සුදු ආච්චි ඇයි ඔය බිම බඩ ගන්නේ? පවුනි මොනවා නැතත් කාගේ හරි ග්‍රැනීගේ හරි කාගේ හරි දුවෙක් හරි අම්මා කෙනෙක් කරන්නේ. පව් හැබැයි මොනවා නැතත් අසරණ ජීවිත. මැරියන් ගොඩක් ගලබෝ. මේ මේකත් තියලා දින්න ඕන මගුලකට දන්නේ නැහනේ. බලමු අපි ග්‍රැනීගේ මූණ පොඩ්ඩක් බලලා. අනේ ග්‍රැනි කොහොමද දට්ටි පොඩ වෙන්නන්න බෑ. වව් කට පොඩ බලන්න. වව් ඇස් දෙක මොකෝ බං කිස් දෙන්නේ මතුරු නාකියා. නාකි ආච්චි උටා වෙන්න. අනේ ආච්චි ඔයා මැරෙන්න එපා ආච්චි. අනේ අනේ ආච්චි මැරුණා. ආච්චි මැරුණා. ආච්චි මැරුණා.
අනාචි ගියා පොළවස්සට. අපි ඉතින් අර නාකිය ආච්චි චුට්ටක් බලන්න තමයි යන්නේ. ඉතින් අපි නාකිය ආච්චි වඳුරනවනේ ඔයගොල්ලෝ. මකුළු ආච්චි අම්මට සිරිතාවන් හිතේම කොන්ද ගන්න කිය. මේ මෙතන තරම්ම තිය හිටලා බලමු අපි ඉතින් මෙතන පැනලා. අරේ මේ කොන්ද කැඩුනා නේ. ඔයගොල්ලෝ බලන්න මේ තින්නේ ග්‍රැනීගේ කක්කි බල. කක්කි දෙයියන්ගේ කක්කි. මේ තින්නේ අම්මට පිස්ටල් එකේ කෑල්ල තියෙනවා ගයිස්. පිස්ටල් එක නම් වැඩක් නෑ. මේ තින්න අර කාර් එකේ තිබ්බ ගබඩාව ඔයගොල්ලෝ දන්නවා ඇති. අපි යම් බලන්න. මොන දැන් මෙතන මකුලෝ යන්න ඕනේ දැක්කද? ඒ තමයි අපේ පුංචි ශිච්චා. මේ ඉන්න මකුලෝ ආච්චි. දැකලා තියෙනවද? Oh yeah. මට මෙහෙට ඉතින් ගිහිල්ලා වැඩක් නෑ. ඉතින් මම වැඩි මේ ගේම් එක ගහන්නේ නෑ. කාර් එක පොඩ්ඩක් සෙට් කරලා යන්න බලන්න අපි. යන්න පුළුවන් වෙයි දන්නේ නෑ. ඉතින් මම මේ ග්‍රනේ යම් පිටස්සේ කොහෙටද බැටරි ඉන්නේ කොහෙටද? අයියෝ බැටරි ඉන්නේ කොහෙටද? අතන්න නේද? ඕ යේ බැටරිය සෙට් උනා. අරේ ෂේප් කී මෙතනින් කොහෙද යන්නේ අම්මට? අපි ජීපු නැති දැන් නම් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ උඩ මකුළු වගේ දොර වරින එක. අපි යන් හිමීට ඔන්න අලුත් තාක්ෂණයේ ග්‍රැනිලේ කාර්යය තිබ්බ මොකුත් නෑ ගයිස්. ගන්නවත් අනේ මට දැන් මතක් වුණ එක දෙයක්. ඔකරන මතක ඇති අර කරකවන අඬ තිබ්බේ උඩානේ හරි. ඒ කරන් ඇවිල්ලා අපි ලින්දේ තියෙන්නේ මොනවද කියලා බලමු. හොඳේ. ඔයගොල්ලන්ට ආයෙත් තවත් වීඩියෝ එකක් ඕන නම් guys 10ට මට views 55ක් වෙන්න ඉතින් guys share වලක් කියලා උදව්වක් එහෙම දෙන්න ඉතින්. ඔයගොල්ලන්ට වරදින්නේ නැහැ මට. හරි. මේ කොහෙද guys මේ ආවේ? බලමු. ලින්දේ අට්ටු. ටෙඩි බියරවත් දාන්න ඕනේ වට්ටියට. මම මේක විනාඩි 22කින් විතර අයින් කරනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඇහෙන්න ත්‍රිස්ටික් කතාව ගණන් ගන්න එපා. මුන්ට පිස්සුමවල මම වීඩියෝ කරනවා කිව්වා මුන්ට තේරුම් ගන්න වෙන්න. මම මට නම් දැන් මල පෙරලා තියෙන්නේ guys. ඔයගොල්ලෝ ආසාවෙන්ද මගේ වීඩියෝ බලන්න කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ යාළුවෙක් ඉන්න සනෝල නෑ සනෝල කියලා මේ. ඔයගොල්ලෝ මේ විදු අයියා වඳුරනෝනේ විදු රැප් කලාවේ පහත් වෙච්ච ලඳු. බලමු ඉතින් අපි ලින්ද කරකවලා. ලින්ද ඉතින් කරකවලා ආයි ඉතින් ජීවත් වෙන්න නේ. මොනවද ඔයගොල්ලෝ හිතන්නේ මොනවද මේ ලින්දේ තියෙන්නේ? මොනවද මේ තියෙන්නේ? අක්කා කාර් එකේ යකඩ බටේ. guys. බලමු. කාර් එක දැන් අපිට හදන්න වෙනවා. කාර් එක හදමු ඉතින් අවුලක්ම නැහැ. කාර් එක හදමුද? හදලා පනිමුනේ. කාර් එක හදලා පනිමු. මෙතනටම අපි ඔක්කොම ටික හම්බෙන්න ටික විතර දාගමු.
ගයිස් මේ සද්දපත් දෙහෙ නැති ගණන් ගන්න එපා. තව අපිට මොනවද හොයාගන්න තියෙන්නේ? මෙතන ප්ලග් එක තියෙනවා. මේ ප්ලග් එක සෙට් කරලා එමු යාළුවනේ අපි. ප්ලග් එක සෙට් කරාම තව පෙට්‍රෝල් ඕනේ අපිට වාහනේ දුවන්න. බලමු ඉතින් අපි. මොකක් වෙයිද කියලා. කොහෙද මේ කියන්නේ? එතනටත් හරේ. නෑ මේ කාර් එක රෙඩි කාර් එක කොහොමද? ලතරම් වාහනේ අපි. දැක්කනේ. තවත් කැරලා බීම වෙටිනවා. ඉස්සරහනේ. යන්නේ මගේම තාලකි බලන්න හිටියා මෙන්නකම වාරේ ජරවන හැඩ උගම් වතාරේ කපාන අපි ගිය ඇලේට වැදුනේ ගොනාට හුද්දක් කරන කරත්තේ කොටගෙන මගේ ජීවිතේ උඩ යන කාගෙන ඒ හරි පොඩ ගණන් ගන්න එපා. මම හරි බ්ලැක් අවුට් කරන්න. හැම එක අතතුරින් ගානට කාගේවත් ළඟ නැහැ හොඳ හිත ජාමෙට පෝරගේ අත ළඟ තියන අපි සාදෙට දාසේ මේ පණුන්ගේ කතාව කියන්නේ අම්මට කරගත්තේ ඒක වැඩක් නෑ නේ ගයිස්. මගේ නෙට මාව වැඩ ගොඩාක් තියෙනවා ඉතින් මේක කරන්න. අරගෙන වත්තල් ළඟ අත් දෙක දන්නවා කෑවකට ඕන දෙයකට ගැලපුණේ මට ඉන්න ඕන. අඩ උඹ තාම බ්ලැක්ද බා. බාග් නෙමෙයි හගුයි ඔක්කොම වෙ. එච්චරලා තියෙනවද ඔය? උගේ බාග් එකයි හග් එකයි හොග් එකයි ඔක්කොම එක. ඒකට මම දැක්කම එච්චර වෙලා තියෙනවා. හැබැයි මේ ෆොටෝ කැලේ කරන උඩ තිබ්බද කොහෙද නේ ඔක්කොම ගයි. බලමු. අපි පල්ලෙහා වත්තට ගියා මෙතන. බලමු අපි මේ පුටු එහාට බලමු. හරි. බඩු දෙකක් පල්ලෙහාට දැම්මා. තව බලමු. තව කොහෙද ඔයගොල්ලෝ දැකපු ෆොටෝ ටිකක් කියන්න බලන්න. අපි ඒ ටික සෙට් කරගමුනේ. තා ෆොටෝ කැලක් හම්බුණා. කමෙන්ට් එකක් සිත් තියෙන වෙලාවට අම්මට සේ. ඔය කාර් කී එක තියෙනවා. කොමඩ් එකේ ගයිස් කොමඩ් එකේ කාර් කී එක කාර් කී කොමඩ් එකේ කාර් කී එක අයියෝ ඉලි ලැජ්ජයි කාර් කී එක කොමඩ් එකේ අම්මා බලමු ඇරලා අම්මා වෙපන් කී එක සුපිරි නේද වෙපන් කී එකද කාර් කී එකෙන් ගන්න දින්නේ අපි වෙපන් එක අරන් පොඩ්ඩක් බලමු පොඩි වෙපන් එකක් ඕනේ දැන් මං කොහොම හරි දිනන්න ඕන වෙන්නනේ මම මේ ජීවිතේ පළවෙනි වතාවද මන්ද දිනන්න යන්නේ ගයිස් කොහෙන්ද යන්නේ මෙතන ඉන්නේ මේ කී එක ගත්ත විතර ඔක්කොම මතකුණා අයියෝ මම මේ කොහෙන්ද පයින්නේ කොහෙද මම මේ ගියේ දලට දෙක නෙට මාවත ඉන්නේ බම් පාඩුවේ අනේ මගේ සුන්දර වෙපන් කී ග්‍රැනීට් තියනවද ග්‍රැනීට් තියමුද හෙඩ්ෂොට් එක හැබැයි ග්‍රැනීට් තිබ්බ කියන්නේ ග්‍රැනීට් බැරි වුණා ගයිස් තියන්නද මම ගාන්ට
වැටුණා. මල්ලි පට්ට දැච්චෝ යන්න ඒ මුට ගහනවා වැදින්නේ කටට තියමු තව ටිකක් කටාටින් කටට වැදුනේ නිකට වැදුනේ කටට වැදෙන්නේම නැහැ guys හරි වැඩි සැද්ද දාගෙන ඉන්නවා අනේ සුදු ග්‍රෑනි සුදු නෑ හයින කතයි බා ගෝත ග්‍රෑනි අපි චූටි මකුළුවෙක් ඉන්න මකුළුවගේ හාසලයක් ගමුද මකුළුවට මේ දුන්නේ විදිමු මම මේ දුන්න උඩින් දාලා එන්න මකුළුවා එක ගන්නත් ඕනේ දැන් මෙතන මකුළුවා එක දාලා ඔයගොල්ලෝ ගන්න ඇති චුට්ටක් කොහම ඉන්න guys yang අපිට ගාලා කී කරන් එන්න මේ ටික ෂිමිට පල්ලෙහාට දාගමු මේ ඔය එදිච්ච ඒ පොටෝට ලම්බුනේ මොකද මට මතකයන් වෙලාවට හිතවල සමහර මගේ ගැන තිබ්බ විස්තර කෝවද අත්තුන හැමදෙම තිත්ත මූණ තැන්වල ජීවිත අන්තිම අඟලවත් ඉවසුම් නැති මට තප්පර ගානකටව තුඹලගේ බොරු අදහස් තව දෙකක් තිබ්බනම් මම කොල්ලේට මටම පේනමනේ දැන්තට හයි අරගෙන මම ආයේ එන කොට හදන්නේ ලූවි අපායි තනිකම වගේ තෙටි නැති ඔළුවේ අවසානේ දකින්නේ මටම ලියපු බෑනේ හදවත ඉරිතරලා වගේ කතර වතුර හොයන මමඩ සාගරේ කරවට්ටක් හින්දා නෑ මමත් කරගත්තේ ඇස් දෙක තිස්සෙම රෑම දැක්කේ මගේ ඊනෙට අම්මට සිනි මල් එකක් තුම්මනා වෙනවා යම්මට මල් එකෙන් වැඩේ හිත අස්සට අරගෙන වත්තන් ළඟ අද්දක දන්නවා කෑවකට ඕන දෙයකට ගැලපුණි මට ඉන්න ඕන හරි තැන කනට බද්දන් ඉන්නේ මම ලෝකෙට තියෙන රඟේ කටුකාගෙන ජීවිතේ නැගිට 500 වෙන එපකාගේ කවුරුවත් මට වැරදුණු දාමට හිතේම කාලයක් විඳතුක හිතේ හදවත මගේ හීන පොති බෙදප ගිය මගේ පාරේ මාව දකිනකම් විඩබර තෙන්ට මම හිතුවා කොහොමද ඔය සේෆ් කී එක තමයි තියෙනවනේ කියලා බඩ කෑවා පොලිසිය වගේ ඉතින් මම දිවුවා තේරුනේ පස්සේ මේක තිබ්බත් වැඩක් නෑ ඉතින් මට අර මේක නෙමෙයි කපන්න වදසර වැඩි මන්දා බලගෙන යාළු සෙල්ලම මගේ ඇති හින්දා සක්කර වට්ටක් හින්දා නෑ මම කරගත්තේ ඇස් දෙක තිස්සෙම රෑ මන් දැක්කේ මගේ ඊනෙට මාවත නැතර නැතේ උනත් අපි ඉන්නේ බං පාඩුවේ හිත අස්සර අරගෙන වත්තන් ළඟ අද්දක දන්නවා කෑවකට ඕන දෙයකට ගැලපුණේ මට ඉන්න ඕන හරි නම් මේ අර බග් කරන්න නැතුව මම මෙයාට කාලා අපි ලෝකෙට නවක දැන් අපි උඩ පැත්තට යමු ජීවිතය අද මං අඳුරම කාලෙක ආමග පිරල බකටු වගේ ආයක කරවටි දාගෙන මකුළු මල්ලි වහන්නේ මොනේ දොරදී මලු කලවයි ස්ටාම නෑ කම නෑලු පටවන්නේ නඩු පිටින් අපදෙන්නේ හිත පාඩුවේ හිටියට වගේ මම නෑද මරන්නේ තව ටිකයි ඉතින් ඔයගොල්ලෝ ගේම් ප්ලේ එක තියෙන්නේ පැය භාගයක් වගේ තියෙයි සමහර විට හරි මම මෙච්චර ගණන් හගෙන ආවේ ගොඩගෙන මගේ ජීවිතේ උඩ යන කාගෙන ගිය අතරට බලන් ඉන්නේ වැටෙන කර ඔපියන් ඉතින් guys අපි කියනවනේ හෙටට තියාගනි හැම එක අතතුරින් ගානෙට කාගේවත් ළඟ නෑ හොලේට ජාමෙට පෝරගේ අතර දුවන වண்டி තියෙනවා නම් අරන් එන්න කියලා තමයි NS අයියලා කියන්නේ
අනේ මිස් අයියෝ මේ පිස්ස කෑව මාව අනේ මට මොලෙන් නරක් වෙයි දන්නේ දෙවියනේ කෑවා අයියෝ මට රිදෙනවා බොහොම පොඩ්ඩක් දාලා එහෙනම් ගයිස් මම අද ගේම් එකකින් සමු දෙනවා අපි ඔයාට ඊළඟට ඕනේ මොන ගේම් එකද කියලා මට දාන්න කමෙන්ට් එකක් අනේ ඔයගොල්ලන්ට සද්දවත් දෙවුනන සමාව වෙන්න මේ බ්‍රෑන්ඩ් මියුසික් එකකුත් දාලා තින්නේ ඇත්තෙම එහෙනම් අපි ගියා මං ග්‍රැනීට අහු වෙනවද ඔන්න දැන් ග්‍රැනීට අහු වෙලාම යන්නම් ඉතින් ගයිස් කෝ ග්‍රැනී අඩෝ ග්‍රැනී තොට බය නැහැ දාම් අපි එහෙනම් ගියා ඔයගොල්ලන්ට සුබ දවසක් මේ 2026 පස්වෙනි මාසේ 17 එහෙනම් කොල්ලෝ අපි ගියා